ආයිබෝන් හැමෝටම තරංග ජේම්ස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරන් ආවා කප් වෙච්ච අඳුරු වෙච්ච ගෝමේද ගල් කීපයක්, මේ රත්න ගෝමේද ගල් කීපයක්. මේක තාපපිලියම් ක්‍රමයේ යටතේ පුච්චලා ඔක්‍රීමියුසින් කියන ක්‍රමයේ යටතේ පුච්චලා මේ වගේ කළු ගතිය ඉවත් කරලා මේවා පැහැපත් ගල් කරන්න මම වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් වීඩියෝ එකේ සම්පූර්ණම විස්තරය පැහැදිලිව තියෙනවා. ඒ නිසා ඉල්ලීමක් කරනවා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. මොකද වීඩියෝ එක ස්ක්‍රිප්ට් කරලා යවුවොත් ඔයාලට මේකේ යම් දෙයක් මගහැරෙන්න පුළුවන්. මේක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් ක්‍රමයක්. වැඩි කාලයක් ගත කරන්න ඕනේ. සෙල්සියස් අංශක 614 වගේ උෂ්ණත්ව පරාසයක පැය 6ක විතර කාලයක් මේ ගල් එක දිගටම පුච්චපුවාම මේ වගේ පාට එළියට එනවා. ඉතින් මේ හොල් වීඩියෝ එකේ පේන ටෝච් එළියට සාමාන්‍ය විදිහට තමයි පාට දෙන්නේ. ඉතින් මේ ගල් මං අනිවාර්යයෙන්ම හොඳම රත්න ගෝමේද ගල් බවට පත් කරනවා. ඉතින් මුලින්ම අපි කෝවකට අලුහුණු දාලා මේ ගල් ටික ඇතුළට දාලා ඊට පස්සේ නැවත අලුහුණු වලින් ගල් ටික වහ ගන්න ඕනේ. එතකොට මේ අලුහුණු භාජනයේ යකඩ භාජනයක් ගන්න වෙන භාජන ගන්න එපා, පිච්චිලා උණු වෙලා යන නිසා. ඇලුමිනියම්වත් කිසිම භාජනයක් ගන්න එපා, යකඩ භාජනයක්ම ගන්න. ඉතින් මගේ කෝවක් තියෙනවා යකඩ කෝවල් කීපයක්. එකකට තමයි මම මේ දාගන්න. මේ විදිහට අලුහුණු දාලා මේ කෝව සම්පූර්ණයෙන්ම වහලා හොඳට තද කරගෙන ඊට පස්සේ මේක අපි සාමාන්‍ය විදිහට රත් කරලා තමයි ඊට පස්සේ වැඩි ගින්දරකට දාන්න ඕනේ. ඉතින් මේ විදිහට අලුහුණු දාලා ඔයාලට කෝව හදා ගන්න තියෙන්නේ. ඔයාලා අලුහුණු මිලදී ගන්නවා නම් අලුහුණු ගන්න තැනකින් අලුහුණු කියනවා, හුණු අලු කියනවා, කොහොම වුණත් හුණු පුච්චපු අලු. ඉතින් මේ අලුහුණු ගෙනල්ලා ගෙදරට ගෙනාවට පස්සේ කැටගතිය තියෙනවා නම් ඒවා පෙනේරයක් ආධාරයෙන් පුච්චලා පවුඩර් වගේ කරගන්න මම ඔයාලට පෙන්නන්නේ. හොඳටම හලාගත්ත අලුහුණු. ඉතින් මේක කෑලි වගේ පේන්නේ. මම මේ ගල් පුච්චපුවාම මේකට තමයි හලන්නේ නිමා ගන්න. ඉතින් ඒකේ තියෙන අඟුරු කෑලි තමයි මේ අලුවට තියෙන්නේ. මේ හොඳට හලාගත්ත අලුහුණු තියෙන්නේ. ඉතින් මේ අලුහුණු තෙත ගතිය තියෙනකොට පාවිච්චි කරන්න එපා. හොඳට වේලගත්ත අලුහුණු මේ තමයි කෝවට දාලා ගින්දරට දාන්න ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මම මේ අලුහුණු දාගත්ත භාජනේ මම පොළවේ හදාගත්ත මගේ ලිපට මම මේ විදිහට දාලා මේකේ දාලා තියෙන පොල්ලෙලි කෑලි කීපයක් දාලා ලාවට ගින්දර අවුලලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට දාලා බ්ලෝවර් එකක් ආධාරයෙන් සාමාන්‍ය විදිහට මේකට රස්නේ දෙන්න ඕනේ. ඉස්සර සෙල්සියස් අංශක 200ක විතර රස්නේ පැයක් විතර වගේ මේක රත් කරන්න ඕනේ. මොකද ගල් වලට උෂ්ණත්වය දරා ගන්නත් කෝවට රස්නේ දරා ගන්නත් මේ දේවල් වලට මේක මේ විදිහට සාමාන්‍ය විදිහට බ්ලෝවර් එක ඔන් කරලා මේක සාමාන්‍යයෙන් පැයක් විතර වගේ කාලයක් මේ විදිහට වහලා සාමාන්‍ය විදිහට දුම් දාන්න මේක රත් කර ගන්න ඕනේ. ඊට පස්සේ පැයක වගේ කාලයක් ගෙවුනට පස්සේ අපිට මේකට පොල් කටු අඟුරු භාවිතයෙන් මේක ගින්දර දෙන්නත් පුළුවන්. සාර්ථකම පොල් කටු අඟුරු. නමුත් මේ ගානට වලට මේ රබහ වලට ටිකක් ලොකු ගින්දරක් දෙන එක අවදානම් ගල් පුපුරලා යන්න පුළුවන්. ඒ නිසා මම දර කැබලි පොඩි ලී කෑලි වලින් තමයි ගින්දර දෙන්නේ. මොකද එතකොට ලොකු උෂ්ණත්වයක් රැඳෙන්නේ නැහැ. පොල් කටු අඟුරු වල සාමාන්‍යයෙන් 1000ට 1200 විතර වගේ උෂ්ණත්වයක් එනවා මේ වගේ බ්ලෝවර් එකකින් ගින්දර දෙනකොට. ඒ නිසා මේ හොඳම දේ තමයි පුංචිවර කපාගත්ත දර කැබලි මේක ඇතුළට දාලා ගින්දර දුන්නට කිසිම ගැටලුවක් නැහැ. ඒ අවස්ථාවේදී වහන්න ඕනේ. වහන්නත් බෑ. ඉතින් ඔයාලට පේනවා ඇති මම පොඩිවට කපාගත්ත දර කැබලි ඉදිරි වීඩියෝ එකේ තියෙනවා. ඒ වගේ ආධාරයෙන් තමයි මේක රත් කරන්න. ඉස්සෙල්ලා පොල්ලෙලි ආධාරයෙන් සාමාන්‍ය ගානට දුම් ගහලා රත් කරපුවාම ගල හොඳට පදන් වෙනවා. ඊට පස්සේ පැය අවසාන වෙනකොට පැයක් එකමාරක් වගේ කාලයක් ගියාට පස්සේ පොල්කටු සමාවෙන්න පොල්ලෙලි ටික පිච්චිලා ඊට පස්සේ දර කැබලි කීපයක් දාලා ඒකට හොඳට ගින්දර දෙන්න තමයි තියෙන්නේ. ඉතින් වලට පේනවා ඇති මම දැන් දර කැබලි දාලා හොඳට ගින්දර දෙනවා. මෙතන සෙල්සියස් අංශක 600 800 විතර වගේ උෂ්ණත්වයක් එකම විදිහට පැය 6ක විතර කාලයක් එකම විදිහට ගින්දර දෙන්න ඕනේ. නොනවත්වාම දර අඩු වෙන්න දර කෑලි දාලා තමයි පුච්චන්න ඕනේ. එතකොට මේ ලොකු දර උබන්න යන්න එපා මේක ඇතුළට. පුංචිවට කපාගත්ත සාමාන්‍යයෙන් අතකට වැඩිය පොඩි ප්‍රමාණයකට අඟල් 2ක විතර වගේ වටකවේ තියෙන දර කෑලි කපාගෙන ළඟ තියාගන්න. ඒවා
මේකේ දර අඩු වෙන්න දාලා පැය 6ක් විතර එකම විදිහට උෂ්ණත්වය ලබා දෙන්න. එතකොට මම මේ ඇලුමිනියම් භාජනයක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. ඔයාලට අවසාන වීඩියෝ එක අවසානයේ බලන්න පුළුවන් ඇලුමිනියම් භාජනයක් මෙතන නැහැ. මෙන්න මේ සයිස් එකට කපාගත්ත දර කැබලි තමයි මම පාවිච්චි කරන්නේ මේක පුච්චන්න. ඉතින් මේ විදිහට ගින්දර දීලා අවසානයේ මේ වගේ ලිප ඕම් බලන්න දැන් ඇලුමිනියම් භාජනේ නැහැ. ඇලුමිනියම් භාජනේ උණු වෙලා ගිහලා. ඇලුමිනියම් උණු වෙන්නේ 600න් පස්සේ තමයි ඇලුමිනියම් ද්‍රව වෙන්නේ. ඇලුමිනියම් වල ද්‍රවාංකය 600න් එහා. එතකොට ඇලුමිනියම් උණු වෙනවා කියන කොච්චර උෂ්ණත්වයක් දීලාද කියලා බලන්න වීඩියෝ එකේ පළවෙනියට තිබ්බ ඇලුමිනියම් භාජනේ දැන් වලේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ විදිහට ගෙනල්ලා කෝව අලුහුණු වලට හලන්න ඕනේ. හලලා ගල් වාතයට නිරාවරණය වෙන්නේ නැති වෙන ටක් ගාලා මේක හුණු වලින් වහලා ඊට පස්සේ ගල් හොඳට අතින් අල්ලන්න පුළුවන් ගානට හොඳටම නිමෙන්න අරින්න ඕනේ. සාමාන්‍යයෙන් පැයක් එකමාරක් විතර යනවා මේ ගල් ටික නිමෙන්න. මේ වගේ ගාපු ගමම ටක් ගාලා අලුහුණු වලින් වහලා හොඳට නිමෙන්න ඇරලා ඊට පස්සේ තමයි ගල් වල පාට බලන්න ඕනේ. ගල් ලිපෙන් එළියට ගත්ත ගමන් කෝව හලලා ගල් වල පාට බලන්න යන්න එපා. ඒතර මතු පිටේ තියෙන ඔක්සිජන් නැවත උරාගෙන ගලේ පැහැයෙන්නෙත් නැහැ. ගල පුපුරලා යන්න බලනවා. ඊට පස්සේ පැයක් විතර නිමුණාට පස්සේ මෙන්න මේ විදියට ගල් ටික අතින් අරගන්න පුළුවන් ගානට නිමෙනවා ගාන. ඊට පස්සේ අතින් අරගෙන ඊට පස්සේ ගල් වල මතු පිට කළු ගතිය තාම තියෙන්න පුළුවන් හේතුව පිච්චුනට පස්සේ රස් ගින්දරේ තමයි මේක තිබ්බේ. එතකොට අර මතු පිට දැලි ඒ වගේම මේ අඳුරු ගතිය ගෑවිලා තියෙනවා. අපි හොදලා බලමු. හේදුවට පස්සේ වලට පෙනෙයි මේකේ කොහොමද පාට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බේබි ඔයිල් හරි පොල් තෙල් හරි තෙල් වර්ගයක් ගාලා ගල් වල පාට බලන්න පුළුවන්. පාට අඩුයි නම් සිග්නල් වගේ ටූත් පේස්ට් එකක් හොඳට ගල් ටිකට දාලා බ්‍රෂ් එකකින් හොඳට අතුල්ලලා ගල් වල ඒ තියෙන උඩ බැඳිලා තියෙන දැලි ගතිය ඇරියට පස්සේ ගල් වල හොඳ පාටක් එනවා. දැනට මේ ගල් වල හුණු ගෑවිලා හින්දායි අර අඳුරු ගතිය උඩ තියෙන නිසායි පාට පේන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා ඉස්සෙල්ලාම කෝවෙන් ගල් ටික නිදහස් කරගෙන ඊට පස්සේ මේ වගේ හොඳට ගල් ටික නිමලා ඊට පස්සේ මේ විදිහට අරගෙන ඊට පස්සේ වතුරෙන් හොදලා දැන් බලන්න මේ ගල් දාපු ගල් ටිකේ ලාවට වගේ පාට පේනවා. තාමත් හුණු තවරලා නිසා පාට පේන්නේ නැහැ. එතකොට මේ විදිහට හොදලා හොඳට වතුරේ හොදලා බලන්න ඔන්න දැන් පාට පේනවා. මම අර දාපු ගල් නෙමෙයි දැන් තියෙන්නේ. ඒ ගල් වල සම්පූර්ණම පාට වෙනස් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ගල් වල රතු පාට දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. රතු සමග තැඹිලි තමයි රත්න ගෝමේ වල පාට. ඉතින් වෙන්න බලන්න දැන් ගල් වල පාට තියෙනවා. මේකට ටූත් පේස්ට් ටිකක් දාලා මම හොදලා ඊට පස්සේ පොල් තෙල් ටිකක් දාලා ඕන්න බලන්න දැන් ගල් වල පොල් තෙල් ගෑවට පස්සේ පාට කොහොමද කියලා හොඳට පේනවා ඇති ඔයාලට. හොඳ එළියේ තියෙන ගල් ටිකක් ඇවිල්ලා තියෙනවා. මේ පළුදු සහිත ගල් මේවා. ඉතින් මේ වගේ පළුදු ඇරලා තමයි කපන්න පුළුවන්. මේ කැරට් 30 20 15 10 තියෙන ගල්. ඉතින් මේ වගේ කපා ගන්න පුළුවන් ප්‍රමාණය තමයි කපා ගන්න පුළුවන්. අනිත් ඒවා පළුදු. ඉතින් වෙන්න බලන්න අවුවට නිරාවරණය වෙච්චාම සෑහෙන පැහැයක් තියෙනවා. හොඳම ලස්සන පාට තියෙන ගලක් දැන් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මම මේ තාපල් පිළියම් ක්‍රම ගොඩාක් මයි ළඟ හොයාගත්ත ක්‍රම තියෙනවා. ඉතින් ඒකත් තමයි මේ වෙනකම් මං හිතන්නේ ගානට ගෝමේද පුච්චන වීඩියෝ එකක් කවුරුත් YouTube එකට මුදා හැරලා තිබුණා කියලා. පළවෙනිට මම මේ වීඩියෝ එක මුදා හැරියා. ඉතින් ඔයාලත් ගෙදර කරලා බලන්න. සමහරලාට වට පාට ගන්න බැරි වෙන්න පුළුවන්. හේතුව ගලට ටෝච් එක ගහද්දි එළිය නැති ලාවට පේන ගල් නම් ගොඩාක් පුච්චන්න වෙයි. මේක මේ පැයක් දෙකක් පුච්චලා හරියන්නේ මේ පාටේ එන්න පැය 6කට ආසන්න කාලයක් පැය 6ක් 8ක් විතර එක දිගටම පුච්චන්න ඕනේ. ඉතින් බලන්න හොඳම පාට ඇවිල්ලා තියෙනවා. බලන්න ආසයි. ඉතින් මේ විදිහට ගෝමේද ගලක් හොඳම තත්ත්වයේ හොඳ පිරිසුදු ගලක් පුච්ච ගත්තොත් මේ ගලේ කැරට් 25ක් විතර තියෙනවා. ඉතින් හොඳ මිලකට විකුණන්න පුළුවන්. මේවා හීටඩ් ගල් හැටියට නෙමෙයි යන්නේ. නැචරල් ගල් හැටියට යන්නේ. ඉතින් කපලා ඔප දාලා බලන්න ලස්සන ගලක් ගන්න පුළුවන්. මම දැන් අවසාන වලට වීඩියෝ එක අවසානයේ මම ඔයාලට පෙන්නනවා ගල් වල කොහොමද තුඩිය ආවේ කොහොමද ගල් වල කපලා ඔප දැම්මට පස්සේ ගල් වල තත්ත්වය කියලා දැන් බලන්න ඔයාලට ආස හිතේ. ආයිබෝවන් තරංග ජේම්ස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම වීඩියෝ එකක් අරගෙන ආව රත්නගෝමේද කප් ගල් හඳුරු ගල් ටිකක් පුච්චලා ඒක හොඳ පැහැයක් අරගෙන ඒක කොහොමද සම්පූර්ණ වීඩියෝ එක වලට අරන් ආවා. ඉතින් ඒක මම පුච්චලා හදාගත්ත ගල් වලින් ගල් 3ක් කට් ඇන් පොලිෂ් කරලා මම වලට පෙන්නන්න තියෙනවා. මේ බලන්න මේ ගල් වල තුඩිය ලස්සන රත්නගෝමේද ගල් කැරට් 3යි
කැරට් 3යි 10ක ගලක්. කැරට් 3ක ගලක්. කැරට් 3යි 5ක ගලක්. ඉතින් බලන්න මේ ගල්වල තුඩි එක කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔයාලා කවදාවත් හිතන්නේ නැතුව ඇති මේ ගෝමේද පුච්චලා පාට ගන්න පුළුවන් කියලා. ඔන්න මම වීඩියෝ එකට අරන් ආව ලස්සනට. ඉතින් මේ වගේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. දිගටම මේ වගේ මැණික් ගැන දැනුම ලබන්න මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. තරංග ජේම්ස් YouTube channel එක subscribe කරලා මගේ channel එකත් එක්ක රැඳිලා හිටියොත් දිගටම ඔයාලට මේ වගේ දැනුම පිරි වීඩියෝ ලබා ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි රැඳිලා හිටියට.